අපි මේක ඔයාලා අද හෙට කෑෂ් වලට ගන්න අනිවාර්යයෙන්ම අඩු කරලා දෙනවා. හිතා ගන්න බැරි තරම් අඩු කරලා දෙනවා. මාරම chance එකක්. හිතා ගන්න බැරි තරම් අඩු මුදලට මේ විශාල ඉඩම දෙනවා. ඔයාලට පේන්නේ නැති එහා කෙළවර පේන්නේ නැහැ තාප්පේ කොච්චර දුරයිද කියලා. ඒ තරම් විශාලයි. සම්පූර්ණයෙන් ඉදි කරලා තියෙන මේ ඉඩම ලොකු මුදලක් වෙනවා කියලා හිතන ඇති නෑ ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඉතා අඩු මුදලකට දෙන්නේ. මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම වුණා බැංකු ලෝන් එකක් ගන්න පුළුවන්. 7-5ක් අතේ නැතත් ගන්න පුළුවන්. පට්ට ආයෝජනයක් තමයි මේක. අපි අතුලට ගිහිල්ලා බලමු මේ ඉඩම මොන වගේද කියලා. මේක ප්‍රධාන වශයෙන් කියන්න ඕන මාතර තියෙන්නේ මාතර දෙවුන්දර ටවුන් එකේ. ටවුන් එකේ ඉඳන් මීටර් 500කට වඩා අඩු දුරකින් තමයි මේ බිල්ඩින් එක තියෙන්නේ. ඉතින් මේ විශාල බිල්ඩින් එක ඇත්තටම අර මම ඔයාලට පෙන්නුවා තාප්පේ වගේ විශාලයි. මම හිතනවා මේ බිල්ඩින් එක ඉත හදන්න බෑ අද කාලේ හැටියට කෝටි 2කටවත්. නමුත් මේ බිල්ඩින් එකට 7-5ක් ගන්නෙ නෑ. ඉතින් ඔයාලා මගෙන් අහන ඊළඟ ප්‍රශ්න තමයි ඉක්මනට කියපන් මේ ඉඩම කීයද කියලා. මේ ඉඩමේ දැනට මේ ඉඩමේ රජයේ ඇස්ටිමේට් අනුව මේ හරිය පර්චේස් එක වටිනාකම ලක්ෂ 5ක් විතර වෙනවා. නමුත් අපි මේ ඉඩම ඉතා අඩු මුදලකට දෙන්නේ. පර්චේස් එක 2,50,000කට දෙන. ඉතින් 2,50,000කට මාර ලාභයි. මේක ඇත්තටම වටිනවා. ගාමන්ට් එකක් කරන කෙනෙකුට නම් මේ ගොඩනැගිලි තියෙනවා. ගාමන්ට් එකක් කරන්න පුළුවන්. මේක කලින් ජපන්නු ඉදි කරපු බිල්ඩින් එකක්. ඉතින් ජපන්නු හැදුවකම දන්නවනේ ක්වොලිටිය. මේක මෝරවල් කම්පැනි එකට තමයි කලින් ගත්තේ. මේකේ තියෙනවා විශාල ලිඳක්. මම දැනට දන්න දත්ත අනුව දකුණු පළාතේ තියෙන හොඳම වතුර තියෙන්නේ මේ ස්ථානේ මේ ලිඳේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේකේ බිස්නස් ඕනම බිස්නස් එකක් කරන්න පුළුවන්. එතනින් එහාට ගියාම බීච් එකට තියෙන්නේ කිලෝමීටරයි දුර. දැනට විශාල වශයෙන් ටුවරිසම් දියුණු වෙමින් පවතින ප්‍රදේශයක්. මේ කිසිම බිල්ඩින් එකකට 7-5ක් අය කරන්නේ නැහැ. තව අපි පස්සට යන්න ඔයාලට වෙන්නේ බිල්ඩින් විතරයි. අපි මේක ඔයාලා අද හෙට කෑෂ් වලට ගන්න අනිවාර්යයෙන්ම අඩු කරලා දෙනවා. හිතා ගන්න බැරි තරම් අඩු කරලා දෙනවා. මම විශ්වාස කරන විදිහට මේ ටවුන් එකේ ප්‍රධාන පාට මූලලා ඉතුරු වී තිබෙන එකම සහ හොඳම ඉඩම මේක තමයි. ඉතින් මේ අවස්ථාව මිස් කරගන්න එපා යාළුවනේ. මේක පට්ට chance එකක්. එහෙනම් ඉතින් කවුද බලමු මේ ඉඩම ඊළඟ වාසනාවන්තය වෙන්නේ. සමහරක් කෙනෙක් කියයි මේ ගණන් වලට දෙන්නේ නැහැ බොරු කියලා. එහෙම කිව්වට ඔයා තමයි බොස් ඇවිල්ලා ඉන්නේ. ගත්ත කෙනා කවුද කියලා ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. එහෙනම් ජය වේවා.